Hey, hello friends, welcome back to another gameplay videos. hari ඉතින් අදත් play කරන්න යන්නේ අමුතු දාරේ horror game එක. ගහන්න පුළුවන් game එකක්. මේකේ නම Anger of Stick 5 Zombie. පොඩ play කරන ගමන් කතා කරමු. මම එකක් ගහලා බැලුවා ආතල් එකටත් එක්ක. මේකේ කරන්න තියෙන්නේ ඉස්සරහට ගිහිල්ලා මේ බටන් ටිකෙන් වෙන ඒවා ටික ඔයාලට කියලා දෙයි ගන්නට. මේකෙන් ඉස්සරහට ගිහිල්ලා ඉන්න කට්ටියව kill කරන්න ඕනේ. කියන්නේ නැත්තම් මරන්න. නැත්තම් එයාලා අපිට ගහලා අපේ මරනවා. උඩ health bar එකක් තියෙනවා. අනිවාර්යයෙන් මේ දුරන් අස්සරේම ගිහින් බලලා එන අය ඔක්කොම kill කරගෙන යන්න ඕනේ. මිෂන් එකේ මිෂන් එකට කට්ටිය වැඩි වෙනවා. තව ඉන්නවා ඉස්සරහට. එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි ඉස්සරහට එන්නේ 50කටක් එනවා. ගහ ගන්න අමාරු තත්ත්වයකුත් වෙනවා. මේක මිලියන 11 ගානක් ඩවුන්ලෝඩ් තියෙන ගේම් එකක්. MB 150ක් වගේ වෙන්නේ. ඉතින් ඔය කට්ටියත් අරගෙන ප්ලේ කරලා බලන්න. අපි පොඩ්ඩක් ඉස්සරහටම ප්ලේ කරගෙන යමුකෝ. තියෙනවා කොහොම කුඩු කරගෙන යන්න ඕනේ. දැන් මේ පෙට්ටිය තියෙන්නේ. මේක දැන් එකක් ගහලා කුඩු කරොත් අර දැක්කම ඩයමන්ඩ් සල්ලි එහෙම ඒවා එහෙම හම්බ වෙනවා. මට නම් සල්ලි වැඩක් නැහැ. මොකද මම හැක් යන්න දැන් තියෙන්නේ. ඒකයි. මේ කට්ටිය ඔක්කොටම ගහන්න ඕනේ අනිවාර්යෙන්. එක්කෙනෙක් හරි ඉතුරු වුණොත් වැඩේ සෝරි තමයි. ඒ කියන්නේ දැන් මේකේ තරු 3ක් ගන්න ඕනේ ගේම් එකේ. ගේම් එකේ තරු 3ක් ගත්තට පස්සේ මේ ඊළඟ මිෂන් එකට යන්න පුළුවන්. නැත්නම් එක තරුවක්වත් තිබ්බේ නැත්නම් කොහොමද යන්නත් බෑ. ආයෙ ගහනවලුනේ. ඇද්ද? හරි. මේ කාබරස් එහෙම අනිවා බලන්න ඕනේ. නැත්නම් මුන් එක බෑ කරන්න. මේ නිල් පාටේ මොකක්ද දන්නවද? ඌ අපේ නිකන් අර හෙල්ප් එකට වගේ ඉන්නේ. උන්ව බේර ගන්නත් ඕනි. එක දිහා බේර ගන්න බැන්න. මේක තප්මර නෑ විනාඩි 3යි ගානක් දෙන්නේ. මේ තියෙන මේ තරු 3ම දෙන්න ඕනි. මම තුන්වෙනි මිෂන් එක ප්ලේ කරේ. අපි යමු මේක ස්ටෝරි එකට. ඒ කියන්නේ දැන් මෙතන මේ මොනවද දන්නවද පේන්නේ මේ කතිර 3ක්. මේ තියෙන අපේ හෙල්ප් එක කරගන්න පුළුවන් කට්ටිය. මෙයාව දැම්මොත් එයා යෝධෙක්. එයාට ලෙවල් දෙන්න පුළුවන් 9ක්. මෙයාත් හොඳයි. එයාට ලෙවල් 9ක් දෙන්න පුළුවන්. ආයෙ කවුද ඉන්නේ? මෙයා තුවක්කු දුන්නම ගමු. හරි. මෙයා වැඩක් නැහැ. ඒ බෝම්බේ උඩ ඉන්නේ. එයාත් වැඩක් නැහැ. මේ තියෙන PHM මම ඔක්කොම ටික අන්ලොක් කරගෙන ඉන්න. මේක තව අමුතු කෙනෙක් ඉන්නවා. මේ තමයි රොබෝ කෙනෙක් ඉන්නේ. හරි අපි මිෂන් එක ප්ලේ කරලා බලමු. දැක්කන ආපු කට්ටිය. මේකේ ලින්ක් එක මම අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියෙන්නම්. ඔය කට්ටිය අතරෙන් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න. දැන් අපිට නිකන් යන්න තියෙන්නේ. මේ තුන් දෙනා ගහනවා අර ඔක්කොම අර. අර දැක්කනේ. අය මට නිකන් ඔහේ යන්න විතරයි තියෙන්නේ. ඒ තුන් දෙනා නිකන් මේ කට්ටිය ගහනවා. ඒ කියන්නේ සුපිරි මාතක ගේම් එකක්. ඔය කට්ටියත් අනිවාර්යෙන් අරගෙන ප්ලේ කරලා බලන්න. මේ මොනවද දන්න මේ උඩ තියෙන තුවක්කු. අයියෝ කැඩුවනේ ඔක්කොම ටික. කීයක්වත් මේ දැක්කන් රොබෝ. ආය කුඩු වෙන්න ඒකෙන් වෙඩි තියන්න පුළුවන්. සුපිරි ගේම් එකක්. ඔය කට්ටිය දැක්කොත් එහෙම අනිවාර්යෙන් අරගෙන ප්ලේ කරලා බලන්න. මේක ප්ලේ ස්ටෝර් එකේ තියෙනවා. මම නම් ප්ලේ ස්ටෝර් එකෙන් ගත්තේ නෑ. ප්ලේ ස්ටෝර් එකෙන් ගත්තාම මේ ප්ලේ කරන්න ගොඩක්ම අමාරුයි.
අමාරු කියන්නේ ඉතින් අමාරුයි. තව මේකක් තියෙනවා. මේ උඩ තියෙනනේ පවර්ෆුල් කියලා. ඒක ගෙවුවම දැක්කනේ. මේ පවර්ෆුල් වෙනවා. තියෙන්නේ ඉතින් අර බෝලේ වැදුනනේ. මං හිතන්නේ බෝල්ටත් ගහන්න පුළුවන් ඇති. ගහන්න එපාය කොහොම ගහනවා කියලා. පොඩි ඇට්ටිම් වගේකුත් වෙනවා. හරි. තනියෙන් පොඩ්ඩක් ගහලා බලමු ආතල් එකකට එක්ක. කැරක්ටර් එක නම් අර කළු පාට එකක් ඉන්නේ. අඳුර ගන්න ලේසි. මේකේ මිෂන් මං හිතන්නේ 112 දුකක් තියෙන්නේ. තව දෙයක්. ඔය කට්ටිය අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන්න. subscribe කරලා නැත්නම් කරලා එකතු වෙන්න. එතකොට පුළුවන් මේ වගේ අලුත් වීඩියෝ මගෙත් එක්ක නිතරම බලන්න. games ගැන හොයාගන්න. වීඩියෝ එක හොදාන අනිවාර්යෙන් like එකකුත් දාන්න. හරි තා අපි පොඩ්ඩක් තව play කරලා බලමු. මේ මිෂන් එක විතරක් play කරලා තියෙනවා. ඒවා ටික කියලා දෙන්න. විනාඩි කීයක් දෙන්නේ? ඒක 14ක් දෙනවා. මේ වේනාන ඔක්කොම කුඩු කොට්ටම් කරගෙන යන්න තියෙන්නේ. මට ඇවිදින්න විතරයි තියෙන්නේ යාළුවනේ. මේකේ කියන්නේ සුපිරිම හොර කියන්නේ ගහ ගන්න හින්දා තමයි මම හොර කියන්නේ. නැත්තම් හොර කියන්නේ මේකක් නෑ. මේ තුවක්කු ටික ඔක්කොම මම අන්ලොක් කරගත්තා. තුවක්කුටත් බලමුද? මේකෙන් අර මේ ගිනි තියෙන වගේ එකක්. වේන්දුවක්කු. එකක් එන්නේ නැද්ද ඉස්සරහට? ඔය මම දැන් පෙන්නලා මේක. මේ තුවක්කුව ගත්ත හැකිද මේ මේකෙන් හොම මේ පල්ලට කරලා වැඩි තියන්න ඕනේ. මේ තියෙන අනිත් තුවක්කුව. ඒක නම් ඇත්තට සෙට් වෙන්නේ නැහැ. මේ පොල්ල මරුව ආයි ඉදියුත් එමේ එකයි දෙන්නේ. අඩෝ මට ගහන්න එපා බං විල්ලෙජ් එක බෑනේ. හැක්කේකුත් තරම් ගුටි කනවා වගේ ඊට පස්සේ. අර මම මේ මිෂන් එක ගහන් ඉන්න. හරි ඉතින් මම මේ මිෂන් එක ගැහුවා. මේකේ තමයි මේකේ තියෙනවා මේ සොම්බීස් ජම්ප්ස් ඒවා නම් මම ගහන්න කැමති නැහැ. මේකේ ටිච්චර තමයි තියෙන්නේ. හරි අපි බලමු මේක Play Store එකකින් කොහොමද ඩවුන්ලෝඩ් කරන්න කියලා. මේ තියෙන ගේම් එක Anchor of 5 stick කියලා අනිවාර්යෙන් සර්ච් කරගන්න. මම නම් සර්ච් කරගෙන තියෙන්නේ 1 2 3 ඒවා නෙමෙයි 5 කිලිම 5 කියලාම සර්ච් කරගන්න. 15 නෙමෙයි 5. හරි. data off කරන්න කියවනේ මං ඉස්සෙල්ලා. පොඩ දන්නේ නැද්ද ඩාවුන් වෙනවා ඩූම් වෙනවා. හරි මේ තියෙන ගේම් එක ඩවුන්ලෝඩ්ස් මිනිහ ගන්නක් තියෙනවා. දැන් අපි බලමු මේකේ හැක් එක කොහොමද දාගන්න කියලා. ඔය කල්ටිය මුලින්ම Chrome එක ඕපන් කරගන්න. Chrome එක ඕපන් කරලා Anger of Stick 5 zombie කියලා ගහගන්න. හරි මම ඒක ගහගත්තා. ඊට පස්සේ ඔයාලා මෙතන ඩොට් එකක් තියලා අනිවාර්යෙන් ගහගෙන මේක හොදලා බලාගන්න. mod කියලා ගහගන්න. ඊට පස්සේ ආයි ස්පේස් එකක් තියලා apk කියලා ගහගන්න. ඊට පස්සේ ඕනනම් කැමති නම් ඩවුන්ලෝඩ් කියලා ගහන්න. නැත්නම් ඩවුන්ලෝඩ් නෝ කියලා ගහගන්න. නෝ කියලා ගහන්න බෑ හැමෙන්නේ නැහැ. මේ තියෙන්නේ AN1 com මේ Chrome ඔක්කොගෙම යන්න පුළුවන්. වැඩිපුරම දැන්ට views ගිහිල්ලා වැඩිපුරම තියෙන්නේ මේ තියෙන්නේ. මේකේ ගේම් එකේ MB 49යි. Play Store එකේ 100 ගාණක්. මෙතනින් ඔහොම ඩවුන්ලෝඩ් දෙන්න ඕනේ. හරිද? ඇඩ් આવුත් ගණන් ගන්න එපා. ඊට පස්සේ තප්පර 7ක් දෙන්න ඕනි. තප්පර 7ක් ඉදියට පස්සේ ඩවුන්ලෝඩ් කියලා වැටෙනවා. දැන් මේක ඉවුවට පස්සේ ඔයගොල්ලන් වෙන්නන්නම්කෝ. ඩවුන්ලෝඩ් again කියලා වැටෙනවා. ඊට පස්සේ details කියලා ආවම details වලට යන්න ඕනේ. මේ තියෙන එක මට වැඩක් නැති නිසා මම කැන්සල් කරලා දානවා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඔච්චර තමයි අද වීඩියෝ එක කියන්න තියෙන්නේ. අදට කියින් එන්නම් හම්බෙමු තවත් එක වීඩියෝ එකකින්. ඔයගොල්ලන්ට සුබ දවසක්.